2030දී ඔබගේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එකේ ඉහළටම යන්න අවශ්‍ය වෙන ස්කිල්ස් 30න් අද අපි කතා කරන්නේ දෙවෙනි ස්කිල් එක ගැන. දෙවෙනි ස්කිල් එක තමයි සේල්ස් ස්කිල්ස්. දැන් එකපාර වීඩියෝ එකෙන් අයින් වෙන්න එපා. මම සේල්ස් කරන්නේ නැහැ. මම HR එකේ ඉන්නේ. මම ප්‍රොඩක්ට් ඩිසයින් එකේ ඉන්නේ. මම ඉන්ජිනියරින් ඩිපාර්ට්මන්ට් එකේ ඉන්නේ. මට මොකටද සේල්ස්? නෑ නෑ. ඔයාටත් අනිවාර්යෙන් සේල්ස් දැනගන්න ඕනේ. එහෙනම් මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නම්. සේල්ස් ස්කිල් එකෙන් ඔයා කොහොමද 2030 වෙද්දී කාටවත් අල්ලන්න බැරි මට්ටමට ඉහළට ගිය ප්‍රොෆෙෂනල් කෙනෙක් බවට පත් වෙන්නේ කියලා. ස්කිල් අප් ඇකඩමි එකෙන් අපි කරන 30 skills by 2030 වීඩියෝ සීරීස් එකේ අපි පළවෙනි ස්කිල් එක විදිහට ඔබට මතක ඇති අපි කතා කරේ පබ්ලික් ස්පීකින් ගැන. වීඩියෝ එක බැලුවේ නැත්නම් වීඩියෝ එකේ link එක දාලා තියෙනවා වීඩියෝ description එකේ. මේ වීඩියෝ එකෙන් පස්සේ අනිවාර්යෙන් ඒක බලන්න. පබ්ලික් ස්පීකින් කරද්දී අපි කතා කරන්න ඉගෙන ගන්නවා. හැබැයි අපි නිකන් කතා කරන පළියට අපිට දේවල් ලැබෙන්නේ නැහැ. අපිට පුළුවන්කම තියෙන්න ඕනේ හොඳ සේල් එකක් කරන්න. සේල්ස් කරන කට්ටියට ඒක ඩිරෙක්ට් දැනෙනවා. අපි සේල් එකක් කරනවා, අපි භාණ්ඩයක් හෝ සේවාවක් විකුණනවා, යම්කිසි මුදලක් අපිට ලැබෙනවා. අපිට ඒක තේරෙනවා. හැබැයි අපි නිකන් ගත්තොත් අපි ඉන්ටර්විව් එකකට ගියාම ඒ ඉන්ටර්විව් එකේදී අපි මොකක්ද කරන්නේ? මාව සෙල් කරන එක. ඒ කම්පැනි එකේ අපි ඉන්ටර්විව් කරන පැනල් එකට මාව සෙල් කරනවා. මම තමයි ඔයාට ගැලපෙන්නේ කියලා අපි සෙල් කරනවා. අපි එදිනදා ජීවිතේත් ඕනම දෙයක් ගත්තොත් කරන්නේ සෙල් කිරීමක්. හැබැයි අපි මේ සේල්ස් කියන කලාව ප්‍රගුණ කරගන්නේ නැහැ. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරමු මොකක්ද මේ සේල්ස් ස්කිල් එකක් කියලා කියන්නේ. ඒක ඔබගේ අනාගත වෘත්තීය ජීවිතයේ වර්ධනය කරගන්න බලපාන්නේ කොහොමද? ඒ වගේම මේ සේල්ස් ස්කිල් එක අපි තුල වර්ධනය කරගන්නේ කොහොමද කියලා මේ සෙග්මන්ට් තුන යටතේ අපි මේ සේල්ස් ස්කිල් එක ගැන ඉගෙන ගමු. මුලින්ම අපි ඉගෙන ගමු මොකක්ද මේ සේල්ස් ස්කිල් එකක් කියන්නේ. පළවෙනි කාරණාව තමයි අර අපි සේල්ස් කියපු ගාම ඔලුවට එන්නේ මම මුලින් සඳහන් කරපු විදිහට මොකක් හරි භාණ්ඩයක් වික්කා ඔන්න සල්ලි ගත්ත කියන එක. හැබැයි මේකේ ෆිලොසොෆිය අපි ගත්තොත් මොකද්ද මේ සේල් එකක් කරනවා කියන එකේ ෆිලොසොෆිය ගත්තොත් ඇත්තම කතාව තමයි යම්කිසි පාර්ශවයකට කියන අනිත් පාර්ශවයට ගනුදෙනු කරුවෙක් වෙන්න පුළුවන්, අපේ ඉහළ මැනේජ්මන්ට් එක වෙන්න පුළුවන්. ඒ තියෙන යම්කිසි ගැටලුවකට ප්‍රායෝගික විසඳුමක් ලබා දීම තමයි ඇත්තටම මේ සේල් එකක් හරහා වෙන්නේ. සොලියුෂන් එකක් තමයි අපි ඇත්තටම සෙල් කරන්නේ. අපිට කාට හරි නිකන් වතුර බෝතලයක් ඕන මේ අර වතුර බෝතලේ නෙමෙයි සේල් කරන්නේ. ඒ පිපාසය නැමැති ගැටලුවට විසඳුම තමයි ඒ වතුර බෝතලේ හරහා අපි විසඳලා දෙන්නේ. ඉතින් මේ වගේ සේල්ස් කිව්වහම ඉතින් මේ ෆිලොසොෆිය ඔස්සේ තමයි අපේ ජීවිතයේ අනිත් හැම දෙයකටමත් මේ සේල්ස් ස්කිල් එක අවශ්‍යයි කියන එක අපේ ජීවිතයට එකතු වෙන්නේ. ඒ නිසා අපි මේ සේල්ස් ස්කිල් එක අනිවාර්යයෙන්ම ප්‍රගුණ කරගත යුතුමයි. ඉතින් ඇයි මේක 2030 වෙද්දී අපේ ප්‍රොෆෙෂනල් කෙනෙක් විදිහට අපේ ස්කිල් ලිස්ට් එකේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. හේතුව තමයි දැන් අලුතෙන් සෝෂල් මීඩියා මේ ලෝකේ තියෙන කනෙක්ටඩ්නස් ගතිය වැඩි වෙද්දී ගොඩක් දේවල් එළියට එනවා. ගොඩක් දේවල් අපිට පේන්න තියෙනවා. අරකක් තියෙනවා මේකක් තියෙනවා. උදාහරණයක් විදිහට වතුර එකක් ගන්න ගියත් එක බ්‍රෑන්ඩ්ස් වලින් බ්‍රෑන්ඩ්ස් 10ක් 15ක් වතුර බෝතල් ගහලා දැන් මොකක්ද හොඳ එක කියලා අපි තෝරගන්න ඕනේ. අපිට ගැළපෙන්නේ මොකක්ද කියන එක. එතකොට ඒ වගේම තමයි අනිත් පැත්තෙන් සේල් එක කරන කෙනාටත් ලොකු ගැටලුවක් තියෙනවා. දැන් අපි සරලව ගත්තොත් අපි යනවා කම්පැනි එකක ඉන්ටර්විව් එකකට. මං වගේම තව 10ක් 15ක් නෙමෙයි 20ක් 30ක් 100ක් ඔය එකම පොසිෂන් එකට ඇප්ලයි කරලා තියෙනවා. ඔය ඇතුලෙන් මම හොඳට මාව සෙල් කරගන්න ඕනේ. ඒක කරගන්නේ කොහොමද? එහෙම සෙල් කරගන්න නම් අපි මේ සේල්ස් කියන ස්කිල් එක අනිවාර්යෙන් ප්‍රගුණ කරගෙන ඉන්න ඕනේ. මෙතනදී අපි හොඳට ඔළුවේ තියාගන්න ඕන එක තමයි දැන් අර විරල නෑනේ. හැමදේම සුලභයි. එහෙනම් ඒ සුලභ දේවල් ඇතුලේ මාව කැපිලා පේන්න නම් අපි හැමතිස්සෙම මේක හොඳට ඔලුවට දාගන්න මොන දේ කරත් value based selling. මගේ අගය මොකක්ද? මගේ වටිනාකම මොකක්ද? ඔබගේ ආයතනයට නැත්තම් මම යන්නේ ඉන්න ආයතනෙන් නැත්නම් මම මේ කරන වැඩේට මට contribute කරන්න පුළුවන් value එක මොකක්ද? මම ගේන value එක මොකක්ද? අන්න ඕක base කරගෙන තමයි අපේ sales pitch එක අපි හදා ගන්නට ඕනේ. එතනදී පෙන්වන්න ඕන සහ අපිට දැනෙන දේ මොකක්ද? මූල්‍යමය වටිනාකම. මොකක්ද ROI එක? return on investment එක. අපේ ඉන්නවා ඉන්වෙස්ටර් කෙනෙක්. ඔබට ලැබෙන ROI එක මේකයි. එතකොට අපේ නැත්තම් ක්ලයන්ට් කෙනෙක් ඉන්නවා නම් අපේ යම්කිසි අපේ ප්‍රොඩක්ට් ඕ සර්විස් එකක් කවුරු හරි අපෙන් ගන්නවා නම් අපිට කියන්න පුළුවන් මෙන්න මේ ප්‍රොඩක්ට් එක මේක තමයි ඔබ ලබන ලාභය ඇත්තටම. ඔබ යම්කිසි වියදමක් විදිහට මේක පේන්න පුළුවන්. හැබැයි මේ ප්‍රොඩක්ට් එක භාවිත කිරීම වල කොපමණ ලාභයක් ඔබ ලබා ගන්නවද? අන්න ඕක පෙන්වන්න පුළුවන්. ඕකට තමයි කියන අපි value based selling කියලා. අන්න ඕක අපේ ජීවිතය ඇතුලේ ගන්න පුළුවන් නම් කම්පැනි එකට ඉන්ටර්විව් එකදී කියනවා ඔබ මට මෙච්චර මුදලක් මගේ සැලරි එක විදිහට දෙනවා. හැබැයි මම මේ කම්පැනි එකේ වැඩ කිරීම හරහා මම දෙන වැලියු එක හරහා කම්පැනියට මෙච්චර ප්‍රොෆිට් එකක් ලබා ගන්න පුළුවන්. සමහර වෙලාවට වැලියු එකේ ඉලක්කමක් හරියටම දෙන්න බැරි වුණත් අපිට නිකන් රැන්ඩම් ඒක අර ඇබ්ස්ට්‍රැක්ට් විදිහට වුණත් අපිට ඒක කන්වේ කරන්න පුළුවන්.
අන්න ඒ වැලියු බේස් සෙලින් එක මම කොච්චර වැලියු එකක් ගේනවද ටේබල් එකට කියන එක හොඳට ඔළුවේ තියාගන්න ඕනේ. ඉතින් ඒක හරියට කියන්න නම් අනිවාර්යෙන් සේල්ස් කියන ටෙක්නික් එක සේල්ස් කියන කලාව අපි හොඳට ප්‍රගුණ කරගත යුතුමයි. හරි. දැන් අපි එනවා මේ ඇයි මේ සේල්ස් කියන ස්කිල් එක 2030 දී ඔබේ වෘත්තිමය ජීවිතය වර්ධනය කරගන්න ඉහළම next level එකක් කරගන්න මේ සේල්ස් කියන ස්කිල් එක වැදගත් වෙන්නේ ඇයි කියන පාර්ට් එකට. පළවෙනි කාරණාව තමයි ඉහළ වැටුප් ලබන ප්‍රොෆෙෂන් සඳහා ඔබට මාර්ගය පෑදෙන්නේ මේ සේල්ස් ස්කිල් එක හොඳට තියෙනවා නම්. අපි උදාහරණයක් ගත්තොත් බයෝටෙක් පැත්තේ AI පැත්තේ මේ වගේ විවිධ ක්ෂේත්‍රවල ඔබ රිසර්ච් කෙනෙක් විදිහට යනවා වෙන්න පුළුවන්. නැත්නම් මොන හරි AI මොන හරි ප්‍රොඩක්ට් එකක් සෙල් කරනවා වෙන්න පුළුවන්. ඒ process එකේදී ඔබට තියෙනවා නම් value based selling කරන්න පුළුවන් හොඳ skill එකක් අන්න ඔබව කැපිලා පේනවා. හේතුව මම කිව්වා කලින් වගේම දැන් දේවල් හරි සුලභයි. ඕන දෙයක් ඕන තැනකදී හොයාගන්න පුළුවන්. එතනදී අපි අර හැමතැනම ගල් තියෙනවා නම් මේ තියෙන ගල් ගොඩ අතුරෙන් මම මැණිකක් කියන එක පෙන්වන්න පුළුවන් මම සේල් කරන විදිහ හරහාම පමණයි. ඉතින් මෙතනදී අපිට හොඳ තනතුරු හම්බෙන ඉහළ ප්‍රොමෝෂන්ස් ගන්න ඉහළ ෆාස්ට් ග්‍රෝවිං ඒ ෆීල්ඩ්ස් වලට අපිට යන්න නම් අනිවාර්යෙන් සේල්ස් කියන ටෙක්නික් එක සේල්ස් කරන්නේ කොහොමද කියන ස්කිල් එක අපි ප්‍රගුණ කරගත යුතුමයි. ඒ වගේම තමයි මේ වීඩියෝ එක බලන ඔබට ඔන්ටර්ප්‍රනර් කෙනෙක් වෙන්න අදහසක් ඇති සමහර විට. මගේම දෙයක් හදාගෙන මගේම ව්‍යාපාරයක් ගොඩනගාගෙන මගේම ප්‍රොඩක්ට් ඕ සර්විස් එකක් හදාගෙන මම ඉස්සරහට යන්න ඕනේ කියලා අනිවාර්යයෙන්ම ඔබට ඒකෙදි ඉන්වෙස්ටර් කෙනෙක් ඕන වෙන්න පුළුවන්. එහෙම ඉන්වෙස්ටර් කෙනෙක් අවශ්‍යයි නම් ඔබට පුළුවන් වෙන්න ඕනේ ඔබ නිකන් පොඩි බබෙක් වගේ හදන ඒ ප්‍රොඩක්ට් එක ලස්සනට සෙල් කරන්න. අපිට ඒ යම්කිසි ඔක අර පොඩි බයස් ගතියක් තියෙනවානේ. අපි යම්කිසි ප්‍රොඩක්ට් හරි සර්විස් එකක් හරි හදද්දී ඒක මගේ මම හදපු එක මම දන්නවා ඒක වැඩ කරනවා කියලා ඒක මම හරි ආදරෙයි ඒකට. මම දන්නවා මේක මට හොඳයි කියලා. හැබැයි ඉන්වෙස්ටර් කෙනෙක්ගේ පැත්තෙන් ගත්තොත් ඒක එහෙම අර ඉමෝෂනල් වීම පමණක් ඒක තෘප්තිමත් කරන්නේ නැහැ ඉන්වෙස්ටර් කෙනෙක්ට සල්ලි දෙන්න. ඒ මුදල් ලබා දෙන්න නම් ඔහු දැනගන්න ඕනේ මම කොච්චර මුදලක් දානවද හරි මගේ එක්ස්පෙක්ට් කරන්නේ මේ වගේ දෙයක්. ඒකට හම්බෙන ROI එක රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් එක කොච්චර මට ප්‍රතිලාභයක් නැවත ලැබෙනවද කියන එක. නමුත් මම දැනගන්න ඕනේ මගේ අර ඉමෝෂනල් බේස් වෙච්ච දෙයක් තමයි. හැබැයි ඒක කොහොමද මූල්‍යමය වැලියුස් වලට ගෙනල්ලා ඒක ඇත්තටම ජනතාව අතර ප්‍රචලිත කරන්න කියන එක දැනගන්න ඕනේ. අන්න ඔය ගැප් එක වැහෙන්නේ සේල්ස් ස්කිල් එක හරහා. මට හොඳ ප්‍රොඩක්ට් එකක් තියෙනවා මම ගොඩක් හොඳ මම දන්නවා ඒක වැඩ කරනවා කියලා. හැබැයි අපිට පුළුවන්කම තියෙන්න ඕනේ අර සේල්ස් ප්‍රොසෙස් එක නැත්නම් සේල්ස් ස්කිල් එක හරහා තමයි යෝග ට්‍රාන්ස්ලේට් වෙන්නේ සෙල් වෙන ප්‍රොඩක්ට් එකක් බවට. රයිට්. අන්න ඔය ගැප් එක වැහෙන්නේ සේල්ස් හරහා. ඉතින් ඒ වගේම තමයි නැවත වාරක් දැන් hot topic එක again elephant in the room මම මේක කතා කරා පළවෙනි වීඩියෝ එකේ public speaking කතා කරපු වීඩියෝ එකේදී AI වලින් හව රිප්ලේස් කරන්න බෑ. AI වලට දෙන්න පුළුවන් හොඳ සේල්ස් ප්ලෑන් එකක් මාකටිං ප්ලෑන් එකක් දෙන්න පුළුවන් බජට් ඇලොකේෂන්ස් හරියට හදාගන්න පුළුවන්. හැබැයි කවදාවත් සේල් එක කරන්න බෑ. යාට ඩේටා දෙන්න පුළුවන් සේල් එක කරන්න බෑ. සේල් එක කරන්න පුළුවන් ඔයාට විතරයි. ඉතින් හොඳට අවබෝධ කරගන්න මේ සේල්ස් ස්කිල් එක ඔබ ප්‍රගුණ කරගත යුතුමයි. යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් ඔබ කොහොමද සෙල් කරන්නේ? ඔබත් සේවාවක් සපයන්නේ ව්‍යාපාරික ස්ථානයකට. ඒ කියන්නේ ඔබත් සේවාවක් තමයි සෙල් කරන්නේ. රයිට්? ඒ සෙලින් කියන ටෙක්නික් එක අනිවාර්යෙන් ඕනේ. රයිට්. දැන් තේරෙනවා මේ සේල්ස් කියන එක ඕනේ මේක ගොඩක් වැදගත් කියලා තේරෙනවා. හැබැයි කොහොමද මම ඇත්තටම මේ සේල්ස් ප්‍රොසෙස් එක හරියට කරන්නේ? සේල්ස් කියන ස්කිල් එක හදාගන්නේ. ඒකට මම ස්ටෙප්ස් 5ක් කියනවා. නැවත වරක් කියනවා මේ ස්ටෙප්ස් 5 1 2 3 4 5 කියලා පිළිවෙලින් කරන්න ඕනේ නැහැ. මේකෙන් ඔබට මුලින්ම ක්ලික් වෙන හොඳම ලේසි කියලා හිතන දෙකෙන් පටන් ගන්න. ඊට පස්සේ ඊතුරු ස්ටෙප්ස් වලට ටික ටික shift වෙන්න. පළවෙනි එක තමයි නිවැරදිව ප්‍රශ්න අහන්න ප්‍රැක්ටිස් කරන්න. අනිවාර්යෙන් මේ ප්‍රශ්න ඇසීම හරහා තමයි අපිට අවබෝධ කරගන්න පුළුවන් අපි අපිවම සෙල් කරනවා වෙන්න පුළුවන් නැත්නම් යම්කිසි ප්‍රොඩක්ට් එකක් හරි සර්විස් එකක් හරි අපි කාට හරි කස්ටමර් කෙනෙක්ට සෙල් කරනවා. අපිට ඒ කස්ටමර්ට මේක ඇත්තටම ගැලපෙනවද නැද්ද කියන එක අපිට ඉවැලුවේට් කරගන්න පුළුවන්. නැත්නම් අපේ ප්‍රොඩක්ට් ඕ සර්විස් එක හරහා ඒ කස්ටමර්ගේ තියෙන මොකක් හරි ප්‍රොබ්ලම් එකක් සොල්ව් වෙනවද කියන එක අපිට අවබෝධ කරගන්න පුළුවන්. අපි ප්‍රශ්න ඇහුවොත් විතරමයි. දැන් ගොඩක් වෙලාවට ඔය ඔන්ටර්ප්‍රනර් කෙනෙක් වෙද්දී ගොඩක් වෙලාවට නැත්තම් අපි කරන ලොකු වැරද්දක් තමයි අපි මොකක් හරි ප්‍රොඩක්ට් එකක් හදනවා. අපි දන්නා ප්‍රොඩක්ට් එක වැඩ කියලා. අපි හිතනවා මේ ප්‍රොඩක්ට් එක හදපු පළියට මේක වැඩ කරන පළියට ඉන්න හැමෝම කස්ටමර් කෙනෙක් වෙන්න ඕනේ අපේ කියලා. එහෙම එකක් නැහැ. ඔබ ප්‍රොඩක්ට් එකක් හැදුවට පස්සේ අංක 1ට මුලින්ම බලන්න ඕනේ මේ ප්‍රොඩක්ට් එක ෆිට වෙන්නේ කාටද? ඔයා අපි ඇත්තටම කස්ටමර් ෆිල්ටරේෂන් එකක් කරන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් අපි කඩේකට ගිහිල්ලා බඩුවක් අරගද්දී අපි බලනවානේ මොකක්ද බ්‍රෑන්ඩ් එක මේගොල්ලෝ හොඳ ඉන්ග්‍රීඩියන්ට්ස් දාලා තියෙන්නේ. අපි හොම් බලලා අපි කස්ටමර් විදියට තෝරලානේ ගන්න බඩුවක්.
ඒ වගේම තමයි ඔක අනිත් පැත්තට ෆ්ලිප් වුණාට පස්සේ අපි යම් කිසි දෙයක් අලෙවි කරනවා නම් අපි බලන්න ඕනේ අපි ඔය එනේන හැමෝමම ගන්නෙ නැහැ. අපි කස්ටමර්ව සිලෙක්ට් කරනවා. අපි මේ කස්ටමර්ට තමයි මේ ප්‍රොඩක්ට් එක දෙන්නේ. හේතුව තමයි අපේ ප්‍රොඩක්ට් එකට මැච් වෙන කස්ටමර් කෙනෙක් අපිට හම්බුනහම ඒ කස්ටමර් එක පාවිච්චි කරනවා. මොකද එයාගේ ප්‍රොබ්ලම් එක සෝල්ව් කරන්න බලාපොරොත්තු වෙන්න තමයි අපේ ප්‍රොඩක්ට් ඕ සර්විස් එක අරගන්නේ. රයිට්. එතකොට එයා පාවිච්චි කරාම අපිට ටෙස්ටිමෝනියල් එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. ඒක අපේ ව්‍යාපාරයට තව තවත් වටිනාකමක් ඇඩ් කරනවා. රයිට්. ඒ වගේ තමයි අපි ඉන්ටර්විව් එකකට ගියාම අපි ප්‍රශ්න අහන්න ඕනේ. එතකොට තමයි අපිට තේරෙන්නේ ඇත්තටම මේගොල්ලන් අර ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකක් දීලා තියෙනවා මේ ඉන්ටර්විව් කෝල් කරද්දී. හැබැයි ඇත්තටම රික්වෙස්ට් කරන්නේ මොකක්ද? මේ දේවල් තමයි එක්ස්පෙක්ට් කරන්නේ. ඇත්තටම මට මේ ස්කිල්ස් ටික තියෙනවද මට මේක දෙන්න? දෙන්න නැත්නම් ඉතින් එතනින් එහාට කතා කරලවත් වැඩක් නැහැ නේ බොරු කියලා. අන්තිමට කම්පැනි එකට ගිහිල්ලා පර්ෆෝමන්ස් නැහැ කියලා වාත වෙනවට වඩා ලේසිනේ එතනින් පළවෙනි ස්ටෙප් එකේම අයින් වෙන එක. මම මුලින් බලන්න ඕනේ මට ගැළපෙන තැනද මෙතන තියෙන්නේ කියලා. රයිට්. ඒක නිසා ප්‍රශ්න අහන්න පුරුදු වෙන්නේ. ප්‍රශ්න අහද්දී තමයි අනිත් පාර්ශවයේ අයිඩියාස් ටික අපිට හොඳට ක්ලියර් වෙන්නේ. දෙවෙනි කාරණාව තමයි ඇබ්ස්ට්‍රැක්ට් වෙන්න එපා. අරක වැඩි වෙයි, මේක අඩු වෙයි, එහෙම වෙයි, වෙන්න පුළුවන්. අන්න ඒ වගේ භාෂාවක් තියාගන්න එපා. හැම වෙලේම වැලියු එකක් දෙන්න, ඉලක්කමක් දාගන්න. අපේ සේවාව මගින් කොච්චර ටයිම් එකක් ඉතුරු කරලා දෙනවාද? කොච්චර වියදමක් අඩු වෙනවාද? මේක පර්සන්ටේජ් එකක් වගේ දෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉලක්කමක් තියෙන්න ඕනේ. කොච්චර රිස්ක් එකක් මිටිගේට් වෙනවද? කොච්චර මුදලක් ඉතුරු කරගන්න පුළුවන්ද කියලා ඔබට ඉලක්කමක් දෙනවා වගේ මේක පුළුවන් නම් මොනිටරි වැලියු එකක් දෙන්න මුදලින් මෙච්චරක්. ඔබට මේ ප්‍රොඩක්ට් එක හරහා ලක්ෂ 5ක් ඉතුරු කරගන්න පුළුවන් එකපාරකදී. අන්න ওই වගේ අපිට පුළුවන් නම් වැලියු එකක් දෙන්න ඒ සේල්ස් ප්‍රොසෙස් එකේදී ඒ සේල්ස් ස්කිල් එකේදී ඔබ ප්‍රගුණ කරගත යුතුම දෙයක්. ඒ ස්කිල් එක මාර විදියට ෂයින් වෙනවා ඔබට පුළුවන් හැම දෙයකටම ඉලක්කමක් දෙද්දී. දැන් උදාහරණයකට අපි මොන හරි ඉන්ජිනියරින් ප්‍රොජෙක්ට් එකක් කරලා ඒක මැනේජ්මන්ට් එකට පිච් කරද්දී හැම වෙලේම කියනවා මෙන්න මේක නිසා දැනට මේ process එක මේ විදියට යන නිසා මෙච්චර loss එකක් annually වෙනවා. උදාහරණයක් ගමු 1 million loss එකක් තියෙනවා. හැබැයි මෙන්න මේ ඉන්ටිග්‍රේෂන් එක කරාට පස්සේ ඔය loss එක එහෙම් පිටින්ම අයින් වෙනවා. ඒ වගේම time saving එකක් තියෙනවා. එක production run එකකදී පැය භාගයක time saving එකක් තියෙනවා. ඔය පැය භාගයේ saving එක annually ගත්තොත් මිලියන 2ක් විතර saving එකක් තියෙනවා. මිලියන එකක loss එකක් කපලා මිලියන 2ක saving එකක් දෙනවා. ඉතින් අනිත් පැත්තෙන් බැලුවොත් මිලියන 3ක් විතර gain එකක් තියෙනවා. අන්න ওই වගේ ඉලක්කම් ටික දුන්නාම අර අනිත් පැත්තේ ඉන්නකොට wow ඒක මාරයි ඒක තේරෙනවා මට. මෙහෙනම් අපි මේක implement කරන්න ඕනේ කියලා. අන්න ඒ වැඩේට බහිනවා. අන්න ඒ හින්දා හැම වෙලේම ඉලක්කමක් දෙන්න. තුන්වෙනි කාරණාව තමයි ස්ටෝරි ටෙලින්. පබ්ලික් ස්පීකින් ස්කිල් එක ගැන කතා කරපු වීඩියෝ එකක් කිව්වා ස්ටෝරි ටෙලින් ගැන. හතරවෙනියට 2030 වෙද්දී අවශ්‍ය වෙන ස්කිල්ස් 30න් හතරවෙනි ස්කිල් එක තමයි ස්ටෝරි ටෙලින්. අපි ඒකෙදී එක්ස්ටෙන්සිව්ලි කතා කරනවා. ඉතින් පබ්ලික් ස්පීකින් ස්කිල් එකේ වගේම තමයි සේල්ස් ස්කිල් එකේදී ස්ටෝරි ටෙලින් කියන එක අතිශය වැදගත්. හේතුව අපි නිකන් අර ඩ්‍රයි ඩේටා ටිකක් දෙන්නේ නැතුව අපි නිකන් දෙනවා මේකත් එහෙමයි අරකත් එහෙමයි. ඒක තේරෙන්නේ නැහැ. ලස්සන ස්ටෝරි එකක්. අර අපි ප්‍රශ්න ඇහුවාම ඒගොල්ලන්ගේ ප්‍රොබ්ලම්ස් ටික අපි දන්නවනේ. රයිට්. අපේ ඉලක්කම් ටිකක් අපි ගාව තියෙනවා නම් මෙන්න මෙහෙම එයාගේ අපේ ප්‍රොඩක්ට් එක හරහා මෙන්න ප්‍රොබ්ලම් එක සෝල්ව් කරාම මෙච්චර ගේන් එකක් තියෙනවා කියලා අපිට ඉලක්කමකින් කියන්න පුළුවන්. අන්න ඕකත් එක්ක අපි ඕකට ස්ටෝරි ටෙලින් නෑදාගත්තාම හරි මෙන්න ප්‍රොබ්ලම් එක ඔබතුමාගේ. මේ ප්‍රොබ්ලම් එකට සොලියුෂන් එකක් මේ විදිහට අපේ තියෙනවා. ඒක කොහොමද අපි ඉම්ප්ලිමන්ට් කරගන්නේ? ඉම්ප්ලිමන්ට් කරද්දී මෙන්න මේ වගේ චැලෙන්ජස් එන්න පුළුවන්. අපි ඒව ඕවර්කම් කරන්නේ කොහොමද? මෙන්න මෙහෙම කරාම අවසානයේදී මෙන්න මේ වගේ ගේන් එකක් තියෙනවා. දැන් දැක්කද? questions අහනවා, විස්තරය දැනගන්නවා. කොහොමද product එක or service එකෙන් sell කරන්න කියලා ඉලක්කම් එක story එක start එක තියෙනවා, body එක තියෙනවා, then ending එක conclusion එකකින් අවසන් වෙනවා. conclusion එක තමයි product or service එක හරහා ඔබතුමාගේ ඒ අදාළ තියෙන ප්‍රශ්නේ විසඳීම. right තේරෙනවා නේද ස්ටෝරි ටෙලින් භාවිතා වෙන්නේ කොහොමද කියලා. හතරවෙනි ස්ටෙප් එක තමයි හැම වෙලේම කොහොම හරි කමක් නැහැ මගේ දේ ඇඟේ ගහලා මම සල්ලි ටික අරගත්ත ඔන්න සේල් එක කම්ප්ලීට් නැහැ. දැන් එහෙම කරන්න බෑ. ඉස්සර කරන්න පුළුවන් ඇති. දැන් එහෙම බෑ. දැන් සෝෂල් මීඩියා තියෙන මාර කනෙක්ට් ඔයා හරි සර්විස් එකක් දුන්නේ නැත්නම් ටක් ගාලා ගියා Google review එකක් දැම්මා ඉවරයි වැඩේ. right ඉතින් ඒ වගේ දැන් අර ඉස්සර වගේ නිකන් කට්ටි පයින් කේස් සේල් එක කරා සල්ලි ටික ගත්තා අත පියා ගත්තා බෑ. දැන් trust building කියන එක අතිශය වැදගත්. හැම වෙලේම සේල්ස් ස්කිල් එක අපි ප්‍රගුණ කරගද්දී අපි ඔළුවේ තියා ගන්න ඕනේ තමයි ලාභ ලබන්න නෙමෙයි හැම වෙලේම try එක තියෙන්නේ. trust එක build කරන්න. yes මං ගාව හොඳ product එකක් service එකක් තියෙනවා. හැබැයි මම trust එක build කරන්න ඕනේ මගේ customerත් එක්ක. මම trust එක හදාගෙන මට මේක කරන්න පුළුවන් after sale එකෙන් පස්සේ මම මෙච්චර commitment එකක් තියෙනවා මම ඔයාගේ වැඩේ වෙනුවෙන් කියන ඒ trust එක build වුණාම තමයි මේගොල්ලෝ කියන දේ කරන කට්ටිය කියන ඒ trust එක build වුණාම තමයි ඒ
අනිත් පාර්ශව විසින් අපිව විශ්වාස කරලා තමයි අපි ප්‍රොඩක්ට් හෝ සර්විස් එක ගන්න. අන්න ඒක වැදගත්. නිකන් බ්ලයින්ඩ්ලි දෙයක් ගන්නවට වඩා අපිව ට්‍රස්ට් කරලා යම් කිසි දෙයක් අපේ සර්විස් එකක් හෝ ප්‍රොඩක්ට් එකක් ලබා ගන්නවා නම් එතන ඒ කස්ටමර් එක තියෙන රිලේෂන්ෂිප් එක මාර ස්ට්‍රොං. ඒක වැදගත් වෙනවා ඉස්සරහා තව ලොන්ච් කරන ප්‍රොඩක්ට්ස් හෝ සර්විසස් සෙල් කරගන්න. ඒ වගේම එතනදී අපිට හොඳ කමියුනිටි එකක් බිල්ඩ් කරගන්න, තව අපිට ප්‍රොබ්ලම්ස් නැත්නම් ඒ තියෙන ගැටලු අවබෝධ කරගන්න, ඒ අපේ ප්‍රොඩක්ට් එකේදී තියෙන චැලෙන්ජස් මොනවද අවබෝධ කරගන්න, අපේ ප්‍රොඩක්ට්ස් තව රිෆයින් කරලා හොඳට ඔප්ටිමයිස් කරගන්න. ගොඩාක් දේවල් අන්ලොක් වෙනවා. අපිට පුළුවන් නම් අපේ කස්ටමර්ත් එක්ක හොඳ රිලේෂන්ෂිප් එකක් තියන්න, හොඳ ට්‍රස්ට් එකක් බිල්ඩ් කරගන්න. ඉතින් ඒකත් එක්කම ඈදෙන අවසාන කාරණාව තමයි continuous learning. මම කියවනේ challenges එනවා ප්‍රොඩක්ට් එකේ මෙන්න මේ දේවල් තියෙනවා. ඒව බෑ මගේ ප්‍රොඩක්ට් එක තමයි ලෝකේ තියෙන අංක එක, මං හදපු එක තමයි හොඳ මේක. ආයෙ උතනින් එහාට දෙයක් නැහැ කියලා. එහෙම හිතන්නේ නැහැ. මොකක්ද ලර්නින් එක? රයිට් ඕකේ. එහෙනම් මගේ ප්‍රොඩක්ට් එක පැත්තෙන් මං කරන්න පුළුවන් ට්වික්ස් ටික මොනවද? ඉන්ටර්විව් එකකට ගියා රයිට්. මට ඕනේ මෙන්න මේ ස්කිල්ස් ටික කියලා මේගොල්ලෝ එක්ස්පෙක්ට් කරනවා ඉන්ටර්විව් පැනල් එකෙන්. හැබැයි මට ඒව ටික නැහැ. එහෙමයි කියලා නෑ ඕවා බෑ මම දන්නේ මේ ටික තමයි මාව ඕන්නම් ගන්න කියලා. එහෙම ඇටිටියුඩ් එකේ හිටියොත් ජීවිතේට හොඳ ජොබ් එකකට ප්ලෑන් කරන්න බෑ. එකම දේ මොනවද තියෙන ෂෝට් කමින්ස් ඒ ටික කරලා හරි ඕකේ මං ගාව මේව ටික නෑ. හැබැයි මම කැමති මේව දෙයට ඉගෙන ගන්න. රයිට්. අන්න එහෙම කියපු ගමම පොඩි පොසිටිව් ඇටිටියුඩ් එකක් ඇති වෙනවා නේද අනිත් පුද්ගලයා ගැන අපිට. රයිට්. එහෙනම් continuous learning කියන එක හොඳට තියාගන්න. ඒක sales process එකේ අතිශය වැදගත් වෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරේ sales skill එක ගැන. 2030 වෙද්දී ඔබ කුමන රැකියාවක් කරත් ස්කේල් ස්කිල් එක කියන එක අතිශය වැදගත් වෙනවා. ඉතින් අපි මුලින් කතා කරා මොකද්ද sales skill එක? ඒක ඔබට බලපාන්නේ කොහොමද 2030 වෙද්දී ඔබ අනිවාර්යෙන් ඇයි ඔබ තුර වර්ධනය කරගත යුත්තේ? සහ මම නැවත වරක් සමරයිස් කරන්නම් කොහොමද මේ ස්කිල් එක වර්ධනය කරගන්න ඕන ස්ටෙප්ස් පහක්. ඒක 1 2 3 කියලා පිළිවෙලින් නෙවෙයි. නමුත් ඔබට ඇඟට දැනෙන ඒ පොයින්ට් එක අරගෙන ඒක තමා තුල අද දවසේ ඉඳන් ඒක ප්‍රගුණ කරගන්න. පළවෙනි කාරණාව තමයි හොඳට ප්‍රශ්න අහන්න. දෙවෙනි කාරණාව තමයි හැම වෙලේම ඒ දෙන බෙනිෆිට් එකට වැලියු එකක් දාන්න, ඉලක්කමක් දාගන්න. තුන්වෙනි කාරණාව තමයි කතන්දරයක් වගේ පෙන්වන්න කොහොමද ඔබගේ තියෙන ගැටලුව මගේ ප්‍රොඩක්ට් හෝ සර්විස් එක හරහා निराකරණය වෙන්නේ. හතරවෙනි කාරණාව වික්කාත හොදගත්ත නෙවෙයි. කොහොමද විශ්වාසය හදාගන්න, ට්‍රස්ට් එකක් බිල්ඩ් කරන්න අපේ කස්ටමර්ත් එක්ක. පස්වෙනි කාරණාව අකණ්ඩ ඉගෙනීම, continuous learning. අපි කොහොමද දිගටම අපිට එන ෆීඩ්බැක්ස් එක අපි ලර්න් කර අපේ ප්‍රොඩක්ට්ස් හොඳට අප්ග්‍රේඩ් කරගෙන වැඩේ ඉස්සරහට කරගෙන යන්නේ කියලා. ඉතින් මේ sales skill එක sales directly කරන කටියට කොහොමත් වැදගත්. එහෙම නැතත් අපි මොන department එකේ හිටියත් අපිව ඉස්සරහට අරගෙන යන්න මේ sales skill එක අතිශය වැදගත්. ඉතින් ඔබට විවිධ experiences ඇති. මේ sales skill එක මං ගාව හරියට තිබ්බේ නැති හින්දා මේ වගේ chances මට මිස් වුණා. එහෙම නැත්නම් මේ sales skill එක තිබ්බ හින්දා මං හිතපු නැති දොරවල් මට ඇරුණා. අන්න ඒ experiences තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. ඒ experience ගොඩක් වැදගත්. අපි හැමෝටම අලුත් දෙයක් ඉගෙනගෙන අපේ ජීවිතය uplift කරගන්න. ඉතින් අද කතා කරේ professional කෙනෙක් විදිහට 2030 වෙද්දී ඔබ ප්‍රගුණ කරගෙන තිබිය යුතු skills 30න් දෙවෙනි skill එක වන sales skill එක. ඉතින් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක like කරන්න, වීඩියෝ එක ඔබේ හිතවතුන් සමග share කරන්න. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් තුන්වෙනි skill එකෙන් හමු වෙමු. තුන්වෙනි skill එක තමයි negotiation skill එක.